හෙලෝ ගයිස් ඔන්න කාලෙකට පස්සේ යන්න හදන්නේ ආයේ ගමනක්. අද ඉලෙක්ෂන් එක දවසේ මේ යාළුවොත් එක්ක ෆ්‍රී දවසේ යන්න හදන්නේ ගෝල් පේස්. බලමු දැන් අද මොරටුවේ ඉන්නේ අපි ස්ටේෂන් එකේ. දැන් ට්‍රේන් එක එන වෙලාව හරි. තාම විනාඩියක් දෙකක් වගේ දෙන්නේ. අපි යන්න හදන්නේ. බලමු ඉස්සරහට ලොග් එකේ මොනවද දෙන්නේ කියලා. අද ගයන් ඉන්නවා අපිත් එක්ක. මොරටුවේ ඉඳන් ඇවිල්ලා කොම්පැනි විදිහින් බැස්සා. දැන් ගෝල් ෆේස් එක පැත්තට පයින් යන්න තියෙනවා. බලමු 5 කිලෝමීටර් එකමාරක් දැක් යන්න තියෙනවා. බලමු කොහොමද වැඩි යන්නේ කියලා. පොඩ්ඩක් ප්‍රශ්නේ අද. අර තියෙන්නේ මහින්ද මහත්තයාගේ අපේ නෙළුම් කුළුණ. මන්නම් කියන්නේ මේ වගේ අර දවල් වෙලාවක ගෝල් ෆේස් වෙන්න මේ සුදුසු නෑ. ඉන්න බෑ ඒ තරමට අවුව. අර සයිඩ් එකේ ඉන්න පුළුවන් අර වාඩි වෙන්න පුළුවන් සයිඩ් එකේ. බීච් එක සයිඩ් එකේ නම් ඉන්න මාර අමාරු. ඒ වුණාට ඉතින් මේ රිලැක්ස් වෙන්න නම් නියම වෙලා. හන්දෑවේ 5 වගේ සන්සෙට් එකක් බලන ගම. සයිඩ් එකේ සන්සෙට් එක බලන ගම. මේ පෝට් සිටි එක හැබැයි පේන ඉන්න නම් කියන්නේ මේ හන්දෑවේ සන්සෙට් එකත් එක්ක ඉන්න නම් නියමයි. මේ ගෝල් ෆේස් එන්න මේ කියන්නේ ගෝල් ෆේස් ඇවිල්ලා අපිට ඕනේ දැන් රිලැක්ස් වෙන්නනේ. ඒ ටයිම් එක නෙමෙයි. අවුයි. හන්දෑවේ 6 වගේ වුණා නම් සන්සෙට් එක බලන්න තිබ්බා. මේ සයිඩ් එකෙන් ලස්සනට බලන්න.